සිරිකොතේ කතානිය මචං අම්මා වාසනා මොකද්ද බං කරන්නේ? ඇයි බං වාසනාවට දුම්බටේ ගෑවුන්නේ නැත. උඹ බං වාසනාවන්ත ලකී කොල්ලෙක් නේ බං මේ උඹ මොකද බං පහුගිය ටික පේන්නවත් නැති කිවල් පැත්තේවා නඩු බං. නඩු කියන්නේ මචං රොබටියක් දුන්නනේ මං. ඌ බං උඹලා වාසනාව කියන්නේ මචං ගෙදරුන් එන්න කලින් කොහොම හරි පැනගත්ත කියපන්. ගුටි මුර කන්නේ උඹලා වෙලාවක උඹලා කොච්චර වාසනාවද කියන මචං අඩි 20ක් උසයි තාප්පේ. ඈ පැනම දඩුන් ගාලා මචං කාමු. ඉවරද කකුල් දෙක ඉස්සුලි මං හීරීමක් කරන්නේ වාසනාව කියන්නේ මචං වාහනයක් ආව මචං බ්‍රේක් ගහලා බොම මාරුවෙන් බේරගත්තේ මචං මාව. උදුම් වාසනාවක් මචං ඒක. බලා වෙලාවක බල්ලෝ වගේ මෙරලා ඉන්නේ වාහනේට යට උනා නම් බලහන් පොලිස් ජීප් එක ආවේ බං. ඈ වාසනාව. වාසනාව කොහෙද යකෝ පොලිස් ජීප් එක ආව නම් ගෙදරකින් හොරෙන් පයිද්දි යකෝ ඊයේ නඩුව තිබ්බේ. අම්මා ඔබ කියන්නේ කොච්චර වාසනාවන්තද කියනවනම් මචං. තව නඩු දෙකක් තියෙනනේ මගේ. ඔව් ඒ දෙකයි ඕකයි තුනම එක දවසේ තිබ්බේ කියන්කො ඊයේ වාසනාව බං. නැත්නම් යන්න දෙපේ දවස් ගණන්. නේ දැන් නඩු තුනක් කීයේ තිබ්බා ඔබ වාසනාවන්තයි නේ වාසනාව මචං. උඹ නම් මාර වාසනාවන්ත පොරබ්බා මං කියගෙන මචං. පරිසේ ඵලයන් බා බුදු සර් ඉතුරු නඩු තුනක් මචං එක දවසේ වටනුන වැටෙනවා බා ඔබ වාසනාවන්තයි